අද මම මෙම වීඩියෝ එකෙන් ගෙනෙන්නේ නෝර්වේ නගරේ ඇලිසන් නගරේ දෙවන කොටස. ඔබ මීට පෙර පළවෙනි කොටස බැලුවේ නැත්නම් පළවෙනි කොටස බලා මෙම කොටස බැලීම ආරම්භ කරන්න. මේ අපි දැන් ඉන්නේ නෝර්වේ නගරේ ඇට්ලාන්ටික් සී පාක් එකේ ඉදිරිපිට මේ පේන්නේ සී පාක් එකේ ඉදිරිපිට තිබෙන දර්ශන වටේට තියෙනවා ගිනි කඳු වගේ කඳු පන්තියක්. මේ පේන්නේ ඇලිසන් සී පාක් එකේ මේ සී පාක් එකේ එළියේ ඇවිත්තාම මේ පේන්නේ මෙතන තියෙන සී පාක් එකේ penguinsලා ඉන්නවා. ඒත් එක්කම අපි මේ වෙලාවට ඉන්න පුළුවන් වුණා මෙතෙන්ට. දැන් ඊළඟ ඉන්නේ ඒ sea lions ලාට ආහාර එනම් කර දර්ශන. මේ sea lions ලාට කෑම දෙන වෙලාවට දන්න පක්ෂී ඒ අසලට පැමිණෙනවා කෑම කන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ඔටා කියන සත්වයා මේ පේන්නේ sea lions ලා වීනගෙන කෑම දෙන ස්ථානයේ එනවා. බඩ ගන්න එනවා. මේ කෑම දෙන එකනේ. දැන් එයා අසල නම කිව්වහම ඒකේ සතාට නම් දීලා තියෙනවා. නම් වලින් අඳුර දන්නවා කොයි එක්කෙනාද එන්න ඕනේ කියලා. මේ පින්නන්නේ කෑම දෙනියෝ. මේ පක්ෂීන් මේ කෑම දෙන වෙලාවට කෑම ගන්න බලාපොරොත්තු වෙන දියම්බනවා. තරමක මේදුණු සයිට්ලයි කෑම දෙන වේලාව. ඒක වේලාවන් වෙන් කරලා තියෙනවා කෑම දෙන්න. අපි මේ කෑම දෙන වේලාව ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවරනාට පස්සේ ඇක්වේරියම් එක ඇතුළට ගියා. මේ තියෙන ඇක්වේරියම් එක ඇතුලේ තියෙන මින් මැදුරේ එක එක කොටස් වල තියෙන දර්ශන මාළු වර්ග ලෝකයේ උත්තරධ්‍රැවයේ ප්‍රදේශයේ දක්නට ලැබෙන මාළු වර්ග. කවුද ඩයිවිං කරන්නේ? විනාඩි 30ක විතර කාලයක් මේ මින් මැදුරේ අපි ගමන් කරා. මේ තියෙන්නේ එක්කෙනෙක් ඩයිවිං කරනවා. මින් මැදුරේ තියෙන එක මින් මැදුරක කොටස මේ පේන්නේ
රේස්ලා එතන ඉන්නවා රේස්ලා මේ වලිගයක් තියෙන මදුමාළු උන් හරි සමහර මදුමාළු විසයි මේ නඟුටේ තියෙනවා විෂ ඒවා වැදුනොත් එහෙම අපි පීනන වෙලාවට මැරෙන්න පුළුවන් ඒ විසෙන් නැක නයි විස වගේ පෙනෙන්නේ ඉන්න මාළු වර්ග රේස්ලා වගේ මැදුරේ ඉන්න දර්ශන තවත් අර්ථය මාළු මාළුවක් වල ෆොටෝ තමයි මෙතන පෙන්නන්නේ සහ ඒ විස්තර ෆොටෝ එකෙන් පෙන්නනවා
දැන් මේ මින්මැදුරට ආවේ නෝර්වේජියන් cruise ship එකේ Northern Light බලන්න යන ගමන් ඒ බලන්න යන ගමන් අපි එක නගර පසු කරගෙන ආර්ථික ප්‍රදේශයට නැව ගමන් කරනවා. ඒ ගමන් කරද්දී එක නගරවල නවත්වපුවාම අපි ඒ නගර වල දවල් වරුවේ දවසක් ගත කරලා රැයට නැවතත් නැව යාත්‍රා කරන්න පටන් ගන්නවා. නෝර්වේ උතුරු ප්‍රදේශයට. මොකද උතුරු ප්‍රදේශයේ උතුරටම ගියාම ආර්ථික ප්‍රදේශයට ගියාට පස්සේ තමයි අවුරෝරා කියන Northern Lights බලන්න හම්බ වෙන්නේ. Northern Lights කියන්නේ සූර්යාගේ නිකුත්වන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන පෘථිවි ස්තරයේ තිබෙන ඔක්සිජන් සමග ගැටුණට පස්සේ නිකුත්වන විවිධාකාරී ආලෝක ධාරා ගොඩම වෙලාවට පොළ පාටින් දිස්වෙනවා. ඒත් එක්කම රතු පාටින් දිස්වෙනවා. ඒත් එක්කම දම් පාටින් දිස්වීමක් ලැබෙනවා. නෝර්වේ උතුරු ප්‍රදේශයේ නැත්නම් ආර්ථික ප්‍රදේශයේදී විශේෂයෙන්ම ට්‍රොම්සෝ කියන ප්‍රදේශයේදී දැක ගන්න පුළුවන් වෙනවා. මේ පෙන්නේ සිත් ගන්නාසුළු තවත් මින් මැදුරක්. මෙම වීඩියෝ එක නැරපුවාට බොහොම ස්තුතියි. කරුණාකර බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබලාට ඊළඟ වීඩියෝ එක දැමුවාම බලන්න පුළුවන් වෙනවා. Thank you very much.